සඳමාලි කල්යන් ඉඳ ගන්න සඳමාලි බාත්රූම් එකේ එන්න පොලේ දමිතත් ඇවිල්ලා දමිත දකින්න කල් දකින්නෙත් නෑනේ මාත්තාවේ නංගිලා ගෙදර අයියෝ ඌ අනේ කල්යන් කෙට්ටු වෙලා මම නම් ඉතින් කොහොමත් කෙට්ටුයිනේ අනේ පාරේ ඉතින් හැම වෙලේම ඇවිදිනවනේ අනේ හැලප බෙදන්න ගියාම ඔව් එහෙම යනවනේ අපි බලන්නකො මේ තප්පතෝරු වගේ ඉතින් ගෙදරට වෙලා ඉන්නේ හින්දා අයියෝ දමිත සුදු වෙලා මමද සුදු වෙලා මේ ටිකේම කැරට් කාපු හින්දා වෙන්නේ නැති. මම ඉතින් මුකුත් එහෙම ගාන්නෙත් නෑ ඉතින් නිකම්ම සුදු වෙන්නේ නැති ගෙදරට වෙලානේ ඉන්නේ මේ යන්නේ එහෙට මෙහෙට යන එක නෙමෙයි මෙයා මේ පිස්සු කියන හිනත් යනවානේ මංගේ කොණ්ඩේ සුදු වෙලා කියලා අයියෝ කොණ්ඩේද කොණ්ඩේ ඉතින් මං රැට නානවනේ මේක ඉන්න ආඩගම්. ඔය කොහොමත් කොණ්ඩේ සුදුයිනේ අනේ චුට්ටක් දැන් අපි වයසයිනේ රැට නාන්න එපා මමත් දැන් මේ ඩයි කරගෙන ආවේ ඩයි ගානවානේ මොකද වෙන්නේ නැහැ වයසට ගියාම ඩයි ගාලා ඉන්න බෑ නේද කවුරුත් බලන්න ඕනේ අපි ලස්සනට ඉන්න බෑ නේද සුදු කෙස් කස් කියන් ඉන්න ඕනේ නේද ඉන්නත් යනවා අයියෝ ඕ ඉතින් ඩයි කරන්න ඕනේ මන් නානවනේ රැට ඒකින්ද මේ සුදු වෙන්නේ නැති එකපාර ඩයිට් කළා නාන්නත් ඕනේ ළඟදී නෑවෙත් නෑනේ. ඔයා මොනවා හරි සුදු වෙන්න ගාන ඇති ඔව් මං හිතුවා මූන්ට සුදු වුණා කිව්වා කියලා ඈ පිස්සු දාන්නේ මං ඕවා ගාන බොරු කියන්න එපා නෑ ඉතින් ඩයි කරගන්න ඕනේ අනේ මාත් මේ දුවට කිව්වා ඩයි පැකට් එකක් ගේන්න කියලා